75යි 180යි ගියේ 5යි 6යි 7යි ගලස් වෙනවද 1,75,000යි 1,80,000යි අද අපේ පාඩම ගිණුම් කරන සමීකරණ කලින් වීඩියෝ එකේ ඔයාලා බලන්නත් ඇති මියනකොටත් අපි කතා කරේ ගිණුම් කරන්නේ හැඳින්වීම යටතේ කොටස් දෙකක් තිබුණා එකක් ගනුදෙනු වර්ග කතා කරා කලින් පාඩමේ ඊට කලින් පාඩමේ අපි කතා කරා ගිණුම් කරන්නේ කියන්නේ මොකද්ද ගිණුම් කරන්නේ කාටද අවශ්‍ය වෙන්නේ ආන් ඒ වගේ කොටස් ටිකක් මේ පාඩම බැලුවට පස්සේ ඒ ටිකත් බලන්න එතකොට ඔයාලට තියරි පැත්ත දැන් ගිණුම් කරන්නේ අද ඉඳන් ගණන් තියෙන දිගටම ඒ ටිකට අමතරව තියරි මොනවද දැනගන්න ඕන නම් ඒ ටික ඔයාලා බලලා මේ තියාගන්න මේ අද අපි ගණන් හදමු හදලා මේ ඔයාලගේ මොනවද අඩුපාඩු තියෙනවා නම් යට කමෙන්ට් සෙක්ෂන් එකේ මගෙන් අහලා තියන්නත් පුළුවන්. හරිද? එතකොට අපි බලමු අද ගිණුම් කරන සමීකරණය. ගිණුම් කරන සමීකරණය කියලා කියන්නේ වත්කම් සමානයි හිමිකම් ධන වගකීම් කියන එකට. එන්නේ සාමාන්‍යයෙන් අපි ඉගෙන ගන්නේ වත්කම් සමානයි හිමිකම් ධන වගකීම් කියන සමීකරණයේ ගනුදෙනු ඇතුළත් කරන ආකාරය. නමුත් ඒ ව්‍යාපාරයේ බාහිර වගකීම් මොකුත් නැත්තම් හිතන්නකෝ බැංකු ණය මොකුත් අරගෙන නැහැ. ණය හිමියන්ගේ පැත්තෙන් මොකුත් ගනුදෙනුවක් වෙලා නැහැ. එතකොට ඒ ව්‍යාපාරයේ වගකීම් මොකුත් නැහැනේ. එතකොට අපි ඒක ගන්නෙ වත්කම් සමානයි හිමිකම් කියන සමීකරණයකින්. නමුත් අපි ගණන් හදනකොට අපි පාවිච්චි කරන්නේ වත්කම් සමානයි හිමිකම් ධන වගකීම් කියන කොටස එක තමයි අපි කතා කිරීමක් සිදු කරන්නේ. හිමිකම් වෙනස් වෙන අවස්ථා හතරක් තියෙනවා. පළවෙනි එක ගන්න අමතර ප්‍රාග්ධනය යෙදීම, දෙවෙනි එක ගන්න ගැනිලි, තුන්වෙනි එක ගන්න ආදායම්, හතරවෙනි එක ගන්න වියදම්. හරිද? ඔය හතර පොඩ්ඩක් මතක තියාගෙන ඉන්න විභාගවලදීම අහන්න පුළුවන්. අපි එතකොට ඔයාලගේ 10 වසරේ තියෙනවා මේ පොතේ ගණන් දෙකක් නිදසුන් විදිහට දාලා ඒ දෙක අපි දැනට අපි මේ බෝඩ් එකේ හදලා මම කියලා දෙන්නම් කොහොමද ගිණුම් කරන සමීකරණයට ගනුදෙනු ඇතුළත් කරන්නේ සහ අවසානයේ වත්කම් සමාන වෙන්නේ කොහොමද හිමිකම් ධන වගකීම් කියන එකට කියලා. හරි අපි බලමු එහෙනම් ඒ ටික. ඔව් ඔයාලා ඔයාලගේ පොත තියෙනවා නම් පොඩ්ඩක් බලා ගන්න අතන තියෙනවා පිටු අංක 60 60 තියෙනවා නිහාරා විසින් ආරම්භ කරනු ලබන පරිගණක යන්ත්‍ර අලුත්කලිය කියලා ගානක්. ඒක තියෙනවා නම් චුට්ටක් බලා ගන්න. මම ගාන හදන විදිහ දැන් මේකේ විදිහට නැතුව මම සාමාන්‍යයෙන් වත්කම් සමානයි හිමිකම් ධන වගකීම් යටතේ සඳහන් කරන්නේ කොහොමද කියලා ඔයාලට පැහැදිලි කිරීමක් එක්ක ගන්න මම හදාගෙන යන්නම්. මුලින්ම ලියා ගන්න මේ විදිහට. මුලින්නම් බලමු පළවෙනි ගාන. පළවෙනි ගාන නිදසුන යටතේ තියෙන නිහාරා විසින් ආරම්භ කරනු ලැබූ පරිගණක යන්ත්‍ර අලුත් වැඩියා කිරීමේ ව්‍යාපාරයේ පළමු මාසයට අදාළව පහත ගනුදෙනු ඔබට සපයා ඇත කියලා තියෙනවා. ඊට පල්ලෙන් තියෙනවා ඔයාලට ගිණුම් කරන සමීකරණය ඇතුළත් කරන්න ඕනේ ගනුදෙනු ටික දාලා. අපි එකින් එක යන් රුපියල් ලක්ෂ 5ක ප්‍රාග්ධනයක් යෙදවීම. එතකොට ළමයි මුදල් කියන වත්කම වැඩි වෙනවා ලක්ෂ 5කින් හිමිකම යටතේ ප්‍රාග්ධනය වැඩි වෙනවා ලක්ෂ 5කින්. හරිද? දෙවෙනි එක රුපියල් ලක්ෂ 2ක බැංකු ණයක් ලබා ගැනීම. එතකොට මුදල් වැඩි වෙනවා ලක්ෂ 2කින් මුදල් කියන වත්කම වැඩි වෙනවා ලක්ෂ 2කින් වගකීම් බැංකු ණය කියලා බැංකු ණය වගකීම වැඩි වෙනවා ලක්ෂ 2කින්. හරිනේ? ඒතකොට බැංකු ණය කියන්නේ වගකීම් කියලා අපි කලින් දවසේ ඔයාලට කියලා දීලා තියෙනවා. ඊගාව එක තියෙනවා රුපියල් ලක්ෂයක් ස්ථාවර තැන්පතු ගිණුමක ආයෝජනය කිරීම. එතකොට රුපියල් ලක්ෂයක් මෙයාලා ස්ථාවර තැන්පතු ගිණුමක ආයෝජනය කරලා තියෙනවා. එතකොට වෙන්නේ මෙතන
මුදල් කියන වත්කම වැඩි වෙනවා රුපියල් ලක්ෂයකින් අඩු මුදල් කියන තොර මෙතන වෙන්නේ මුදල් කියන වත්කම අඩු වෙනවා රුපියල් ලක්ෂයකින් ඒ වගේම ස්ථාවර තැන්පතු කියන වත්කම වැඩි වෙනවා රුපියල් ලක්ෂයකින් ඊගාවට තියෙනවා මෙයක් කරන්නේ පරිගණක අලුත් වැඩියා කිරීමේ ව්‍යාපාරයක්නේ පරිගණක අලුත් වැඩියාවෙන් රුපියල් 60000ක ආදායමක් ලැබීම මුදල් වැඩි වෙනවා 60000ක් ආදායමක් ලබනවනේ මෙයා. එතකොට ආදායම් විතර වැඩි වෙනවා හිමිකම් යටතේ රුපියල් 60000ක්. ඊගාවට තියෙනවා රුපියල් 10000ක මාසික කුලියක් ගෙවීම. එතකොට මුදල් මෙතන අඩු වෙනවා රුපියල් 10000ක්. මෙතන කුලී වේදන් කියලා මේක ඍණ තමයි පෙන්වන්න වෙන්නේ. මොකද හිමිකම අඩු වෙලානේ. කුලී වේදන් කියලා හිමිකම රුපියල් 20000කින් අඩු වෙනවා. ඊට පස්සේ තියෙනවා තම පෞද්ගලික ප්‍රයෝජනය සඳහා නිහාරා රුපියල් 20000ක් ව්‍යාපාරයෙන් ලබා ගැනීම. නිහාරා රුපියල් 20000ක් ව්‍යාපාරයෙන් ලබාගෙන. එතකොට මෙතන කියන්නේ ගැනිලි. ගැනිලි කියලා කියන්නේ තමන්ගේ ව්‍යාපාරයෙන් හිතන්නකො ඔයාලා රෙදි කඩයක් කරනවා කියලා. ඒ රෙදි කඩේ කරන ව්‍යාපාරය ඔයාගේ ව්‍යාපාරයක්. ඔයා හවස ගෙදර යනකොට රුපියල් 50000ක් සාක්කුවේ දාගෙන යනවා. මේ දවස්වල අවුරුදුත්නේ සල්ලි හොඳට හම්බෙන නිසා රුපියල් 50000ක් විතර සාක්කුවේ දාගෙන යනවා. එතකොට ඒකට කියන්නේ ගැනිලි. අයිතිකාරයා තම ව්‍යාපාරයෙන් තමන්ගේ ප්‍රයෝජනය සඳහා මුදල් ගත්තට පස්සේ ඒක ගැනිලි විදිහට තමයි සලකන්නේ. මුදල් අඩු වෙනවා රුපියල් 20000ක්. මුදල් අඩු වෙනවා රුපියල් 20000ක්. අර සල්ලි අරන් ගියානේ. ඒකට හිමිකම යටතේ ගැනිලි අඩු වෙනවා රුපියල් 20000ක්. ඊගාව එක රුපියල් ලක්ෂයක් ගෙවා උපකරණ ලබා ගන්නවා. ඒතකොට මුදල් අඩු වෙනවා ලක්ෂයක්. උපකරණ වැඩි වෙනවා ලක්ෂයක්. මුදල් කියන වත්කම අඩු වෙනවා රුපියල් ලක්ෂයක්. උපකරණ කියන වත්කම වැඩි වෙනවා රුපියල් ලක්ෂයක්. ඊට පස්සේ තියෙනවා රුපියල් 5000ක් වූ මාසික දුරකථන බිල ගෙවීම. එතකොට වෙන්නේ මුදල් අඩු වෙනවා රුපියල් 5000ක්. මෙතන දුරකථන වියදම් අඩු වෙනවා රුපියල් 5000ක්. සමානයි නේද? වත්කම් වලින් 5000ක් අඩු වුණා. දුරකථන වියදම් වලින් රුපියල් 5000ක් අඩු වුණා. මෙහාරා විසින් රුපියල් 50000ක අමතර ප්‍රාග්ධනයක් යෙදීම. මම කලිනුත් ඔයාලට කිව්වේ අර කොටස් හතරක් ලියා ගන්න කියලා ඒක තිබ්බනේ. අමතර ප්‍රාග්ධන යෙදීම ගැනිලි. එතන අදාළ වෙන අමතර ප්‍රාග්ධනය තමයි මෙතන අපි කතා කිරීමක් කරන්නේ. නිහාරා රුපියල් 50000ක අමතර ප්‍රාග්ධනයක් යෙදවීම. විතර දාන්න මුදල් කියලා මට හම්බෙලා තියෙනවා. එතකොට 50000ක්
ඊට අමතරව මෙයාගේ හිමිකම අමතර ප්‍රාග්ධනය කියලා වැඩි වෙනවා රුපියල් 50000ක්. තේරුණානේ? ඊට අන්තිම එක තියෙනවා රුපියල් 20000ක් බැංකු ණය පියවනවා. කලින් මෙයා බැංකු ණය ගත්තා ලක්ෂ 2ක්. ඕකෙන් 20000ක බැංකු ණය පියවලා. ඒතර මුදල් අඩු වෙනවා මෙතන 20000ක්. මෙතන බැංකු ණය කොටසත් අඩු වෙනවා රුපියල් 20000ක්. ඔව් දැන් ඔයාලා බැලන්ස් කරලා බලන්න මේක. වත්කම් සමාන වෙන්න ඕන වගකීම් දන හිමිකම් කියන එකට. නම් මේ පොඩ්ඩක් බලා ගන්න මේ මෙතන පොඩි වැරදීමක් වෙලා තියෙනවා. මම මෙතන රුපියල් 10000ක් කුලිය ආදාම අයින් කරාට මේ මෙතන කුලිය ආදාම කියලා රුපියල් 20000ක් කියලා දාලා තියෙනවා. ඒක වැරදි වෙනකොට ඒක 10000ක් කියලා හදා ගන්න ඕන. හරිද? මෙතන 10000යි. හරිද? ලක්ෂ 5යි ඉතින් මෙහෙම බලන්න ලක්ෂ 5යි ලක්ෂ 2යි ලක්ෂ 7යි ලක්ෂ 2කින් එකක් ගියම ලක්ෂ 6යි ලක්ෂ 6යි එකක් ගියම ලක්ෂ 7යි ඊට පස්සේ 7,60,000යි 7,50,000යි 7,30,000යි 7,30,000න් මෙතන අඩු කරාම 7,30,000 එකක් අඩු වෙලා වැඩි වුණාට පස්සේ 7,30,000යි 7,30,000න් 5,000ක් ගියම 7,25,000යි 7,25,000න් 7,25,000න් කීයද 7,25,000න් 30,000ක් 7,25,000 30,000ක් එකතු කරාම 7,25,000 30,000ක් එකතු කරාම 7,55,000යි. වත්කම් එතකොට 7,55,000යි. තේරුණා නේද? මම මෙතනින් ගන්න බෝඩ් එක ඊටමදි හින්දා සමානයි වගකීම් බලන්න බැංකු ණය ලක්ෂ 2යි. ඒතර බැංකු ණය කොටස ලක්ෂ 20,000ක් ගියාම බැංකු ණය එකතු වෙන ඔක්කොම 1,80,000යි. හිමිකම් එකතු කරගන්න රාජධානි ලක්ෂ 5යි ආදායම් මෙතන 60,000යි 5,60,000යි 5,60,000න් 10ක් ගියාම 5,50,000යි 20ක් ගියාම 5,30,000යි 5,000ක් ගියාම 5,25,000යි 5,25,000ට 50,000ක් එකතු වුණාම 5,25,000යි 5,70,000යි 5,70,000යි 180යි එතන 5යි 6යි 7යි බැලන්ස් වෙනවද 5,75,000යි 1,80,000යි 1,80,000යි 5,75,000යි ගත්තාම 7,55,000ක් එනවා. එතකොට වත්කම් සමානයි හිමිකම් දැන් වත්කම් කියන සමීකරණය බැලන්ස් වෙලා තියෙනවා. ඔයාලට මේ ගාන තේරුණා නේද? අපි තව ගානක් ඉස්සරහා වීඩියෝ එකකදී කතා කරන්නම්. ඔයාලා මගේ පරණ වීඩියෝ තියෙනවා බලන්න. මේ එහෙනම් මගේ channel එකත් subscribe කරලා තියාගන්න. දැන් අද කොටස නතර කරනවා. බොහොම ස්තුතියි. සුබ දවසක් හැමෝටම.